Tunai, dekai, dekai. කතාවක් තියෙනවා එහාට කියන්න. ඕගොල්ලන්ගේ එක්කෙනෙකුට වැකේෂන් එකකට යන්න පුළුවන් මේ පාර. ඕගොල්ලෝ මං හිතන්නේ ඒකට කැමති. හැබැයි මං ඕගොල්ලන්ගේ යවන්නේ මෙන්න මේ වගේ තැනකට. ඒ කියන්නේ හිතන බීච් එකට. නෑ බං අය වගේ බීච් එකට. රොබෝ බීච් එකට. හරි අපා වෙන සුළු. ගාන්නේ දෙන්නේ. ඔයානම් මාරයනේ. අපි රොබෝ බීච් එකට යනවා. අපි රොබෝ බීච් එකට යනවා. අපි රොබෝ බීච් එකට යනවා. කොහොමද බඩියේ? හිතන තරම් මේ බීච් එක තවුලක් නෑ. ඒක තමයි යාළුවනේ මමත් මේකට කැමති. තද හිරු එළිය. ඒ වගේම මේ වගේ නැවුම් තෙල් ටිකකුත් තියෙන්න ඕන. අනේ මගේ දෙයනේ. චා කියලා වැඩක් නෑ. මොන පුරුෂ ශක්තියකින්ද ඔය මගේ ගැල්ලුමත් එක්ක කතා කරන්න කියනවා? නෑ මම මේ අත් එක පොඩ්ඩක් කතා කරා තමයි. මගේ යාළුවා කතා කරේ අර බීච් එකක් වගේ ඉන්න රොබෝ කෙල්ලත් එක්ක ඕනේ ඉරිසියද? හැටි විතරක් මූනේ. මොකද තා බලන් ඉන්නේ? වලිද? ගහනවා හොඳේ. නෑ කිසි ප්‍රශ්නයක් නෑ. මේක මේ පොඩි අත්වැරදීමක්. තේරුණාද? ඔහෙලට මම දැක්කා විහිළුවකගේ පේනවද? ඔව් ඉතින් මෙන්න මෙයා නම් කිව්වේ එහෙම තමයි. කවුද එහෙම කියන්නේ? මම නන් නෙවෙයි. ඇයි එහෙම කිව්වහම මොනව කරන්නේද? ඈ මෙතන නිකන් චූටි බබෙක් වගේ අඩන්න හදන්න එපා. හරිද? හරි කුසීතා යන්නේ. ඇයි අර තඩි රොබෝ ඔයාට ගහනකම් ඔයා බලාගෙන හිටියේ? මම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ සටන් කරන විදියක් නෙමෙයි ඒගොල්ලෝ. මට අනිමුදු ගය ගැන මගේම වැරදි තමයි. හරි රොබෝ බල්ලි. අපි ඔයාව අලුතෙන් ප්‍රෝග්‍රෑම් කරලා අලුත් වෛරස් එකක් දාලා හදලා ගන්නම්. එතකොට කොල්ලා එලකිරි වගේ ඉදි. මේ වතුරනේ ඒ ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මගේ වයර් හරිම සෙන්සිටිව් නේ. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ ඒක. ඔයගලන්ගේ මයිලක්ගේම ඇතුළට ගිහලා ස්පාක් එකක් හරි ෂෝට් එකක් හරි වුණොත් එහෙම ප්‍රශ්නේ විසඳුරා. මේ තියන්නේ රොබෝලගේ පරිකල්පන ශක්තිය වෙනස් කරන අභ්‍යවකාශ මැනුවල් එක. ඇයි අවුල්ද? ඔකේ තියෙන ඒවා බලන් කරන්න ලෑස්ති වෙන්න එපා. අයියෝ බය වෙන්න එපා. ඔයාව මං කෑලි කෑලි වලට ගලවලා ලස්සනට අපූර්ව විදිහට හදලා ගන්නම්කෝ. මම මේක ඇතුළට ගිහිල්ලා ඔයාගේ කතා කිරීමේ හැකියාව වෙනස් කරලා ගහ ගන්න පුළුවන් විදිහට ප්‍රෝග්‍රෑම් කරලා ඔයාගේ පවර් එක වැඩි කරලා ඒ වයර් එක එහාට මෙහාට කරලා පටලවන්න ගන්නම්කෝ. හරි. ඕක ඉතින් වැඩේ ඉවරයි. දැන් ගිහින් අර තඩි රොබෝට වැඩ පෙන්නන්න. ඔය යන්න ඔයාට පුළුවන්නේ. ඔව් ඔයාට පුළුවන්. මොකද ඔහෙ එහෙම මෙහෙ කැවිලා තට්ටු දාන්නේ මට ඈ? ගහන්න යන්න. අයියෝ ප්‍රෝග්‍රෑම් ඔක්කොම කඩපිට ගිහිල්ලා දැන් මේ 60 දශකේ නළුවෙක් වෙලා. මං ගිහිල්ලා මැනුවල් එක කියවලා આવොත් හොඳයි වගේ. ඔව් හරි. ඔයා කියපු දේ මට තේරුණා. මේ පාර අර තඩිය ඔයාට කරදර කරන්න આવොත් එහෙම මෙන්න මේ බොත්තම ඔබන්ට. එබෝ ගමන් යාව කුඩු පටන් වෙලා යයි. හරි. ආයෙත් ඔහෙලා ආවද මගෙන් ගුටි කාලා යන්න? ඔයා කිව්වා හරියටම හරි. මේ මගේ ගුටි කන්න නෙමෙයි හොදේ. හරි ඒව පැත්තකට දාමු. මෙන්න මේ බොත්ත මේ බෝ ගමන් මෙයා බලවත් සහ භයානක රොබෝ කෙනෙක් වෙන එක වෙනවමයි. මං කිව්වේ මෙයා බලවත් টয়ලට් එකක් වෙනවා කියලා. ඒකනේ මං කිව්වේ. මට මේක විශ්වාස කරන්නවත් බෑ. මම දැන් මැනුවල් එක කියවනවාමයි. කඩේ ඒක කරන්න එපා ටොලි. අපි සුපිරි වඳුරෝනේ. අපිට කලාත්මක ඇසින් මේක කරන්න පුළුවන්. බලන්න. ඔයා හරියට හරි වොලියෝ. පොත් එපා. ඔහොම ඉන්න. ඔයා යෝයෝ වෙනස් කරන්න කලින් මට තියෙන පොඩි වැඩක්. ඉතින් මට පොඩ්ඩක් දොට්ට යන්න ඕනේ. හරි මේක ගැලෙව්වා. මේක අයින් කරා. ඔන්න හරි. ඕන්න දැන් හරි. බම්බයාගේ බලය දැන් දෙගුණ තුන්ගුණ හතරගුණ කරලා තියෙන්නේ. දැන් අර තඩියට ගිහින් දෙකක් අනිමු යමු. එතකොට ඔන්න ඔහේ කියනවා බලන්න මංගගේ පුරුදු ශක්තියක් තියනවද කියලා. අදමුතරම මේ වගේ යාම් එකක්වත් ඒව ඔහෙට නෑනේ. ඉතින් කොහොමද මගෙත් එක සටන් කරන්න කියනවකෝ. ඔයම මම මේ
වගේ කුණු බාර ගන්නේ නැහැ. හුරේ! කොහොමද ඉතින් වැඩ? මාත් එක්ක අපිනවොත් ඔහම තමයි. පුතේ මට මෙතනට වෙලා ඉන්න පුළුවන්ද? මොකක්ද ඔය කිව්වේ? ඔයට බෑ ආච්චි මෙතන වෙලා ඉන්න. මෙතන මගේ කියන්නේ මගේම විතරයි. තේරුණා නේද කිව්වනේ? දැන් මෙතනින් මගේ දැහැට නොබැනි ඉක්මනටම යනවා. දැන් මේක මගේ බීච් එක ඒ මොකද මල්ලි බලන් ඉන්නේ. යන්න මෙතනින් අහකට මේක මගේ දැන් යනවා. හේ රොලි ඔයාට හිතෙන්නේ නැද්ද අපේ යෝයෝ එන්නෙම නරක වෙලයි කියලා? මේකට මොකක් හරි කරන්න වෙයි. මේ කරබලා ගන්නකොට කොහමද? මේක යාලවන්න. නරක වෙලා. අනේ යා හොදටම නරක වෙලා. හැබැයි අනිත් අයට අපිට නෙමෙයි ඔලියෝ අපි හොදට සතුටු වෙමු. කොහෙද යාලවා හංගගෙන ඉන්නේ? යනවා. කවුද මේ ලස්සන රොබෝ මල්ලි කෙනෙක් ඇවිත් ඉන්නේ මගේ ඒරියල් එකේ ආ? මල්ලි වගේ හાર્ට් එක ස්පින් කරලාද තියෙන්නේ? ස්පින් එකක් වගේ. ඔය මොනවද මෙතන බලන්නේ? වැඩක් කියලා පෙන්නන්නද? අනේ මට උම්මෙක් දෙන්නකො ලොකු. අනේ නරක කොල්ලා. අනේ වත්තට බෑග වර්ගයල හැමදාම කොහොමද මේ හොයාගන්න කියලා මට නම් තේරෙන්නේ නැහැ අප්පා. ඇතුළටම ගිහලා බලමු. අනේ වත්තට හැමදාම වර්ගයල මේ ගුගුලේ කොත් ඉන්නවාසි. මෙයාගේ ඇතුළේ හරියට නිකන් ගුඩුවක් වගේනේ ආපෝ. කොහොමද අනික හොයාගන්නේ? හිතට අමාරුයි තමයි හැබැයි මේක කරන්න වෙනවා. මට මේ මැනුවල් එක කියවන්නම වෙනවා. ඔව් මං ඒක හොයාගත්තා. හැකි වෙනස් කරන්න මේකෙන්. යෝයෝ හොයා හොදින්ද? දැන් ෆීලිං ඕසම්ද? අනේ මොකද මෙතන සිද්ධ වෙන්නේ කියලා කියනවාද? මට පොඩ්ඩක් මතක නැහැ වගේ. ඔයා ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. ඔයා චන්ඩි රොබෝ කෙනෙක් නෙමෙයිනේ. අන්න ඒක තමයි වැදගත්. මම චන්ඩිරපෝ කෙනෙක් විලු කරන්න එපා. නෝනාවන්නේ මහත් ප්‍රබෝවරුනේ මගේ පොඩි කාර්මික දෝෂයක් වෙලා මගේ අතින් සුළු වැරදි ටිකක් එහෙම වෙන්න ඇති ගණන් ගන්න එපා ඉතින්. ඔයාට හිතෙන්නේ නැද්ද අපි උදව් කරන්න ඕනේ කියලා? පවුනේ. මොකද මේක බේරන්න කිව්වොත් එහෙම යන්න වෙන්නේ වැල්ලින් වදා ගන්න. බලන්න මේ අලුත්ම ඉෆෙක්ට්සියා කවුද මන්ද ඒවා ගහලා තියෙන්නේ? ඒව බලාගෙන යනකොට අභ්‍යවකාශ රණකාමින් තෝරා ගන්න තරඟ ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒකත් බලාගෙන යමු. ඕන්න එහෙනම් අපි පළමු තේරීම කියන්න යන්නේ. දකා මොකද කොටේ දිලිසිලිසි ඉන්නේ කොටේ පාට කරාද යනකෝ. අනේ නිකන් යන පොඩි කෙල්. බලන්නකෝ මේ බෝල් ටික කරගෙන අපූර්ව රවුමට හරිම සෞජනීයයි කුසීතයි නේද? හරි එහෙනම් අපි බලමු. මුලින්ම දිනන්නේ කුණු කැත පෙරාගෙන ඉන අභ්‍යවකාශ ඌරා. ඊට පස්සේ කිරි බෝල නය. මේගොල්ලෝ තමයි කට්ටිය. මම යන්නේ. සුපරි වඳුරු ඕලි. ඔයාගේ ටීම් එකට මේ පාර එකතු වෙන්නේ. හරිම කුසීතයි. ගෝරිල තමයි නරකම. ඔයාගේ ටීම් එකට මේ පාර එකතු වෙන්නේ. අනේ ගෝරිල්ල එපා. ගෝරිල්ල නම් එපා. ගෝරිල්ලා. කවුද දැන් පජාට කියන්න බලන්නෝ. ටොලියයි ගෝරිල්ලයි. මේක තමයි රතු පාට ලොකු බුරුත්තම. ඒක අල්ලන්න ඔහෙට බෑ. මේ තියෙන දිලිසෙන කොට බුරුත්තන් ටික. ඒව අල්ලන්නත් ඔහෙට බෑ තේරුණා. මේ බුරුත්තම ගැන නම් මන් දන්නේ නැහැ. හැබැයි මං එක දෙයක් දන්නවා ඔහෙට මේක අල්ලන්න බෑ. නිකමට හරි වාරමට කතා කරන්න ඕන උනොත් රොබෝ මල්ලිට කියන්න. හැබැයි වාඩයට කතා කරන්නත් බෑ. ඒක තේරුණානේ? වඳුරු කියන්නේ බෝඩයෝ. ඒ බුරුත්තමෙන් මේකයි වෙන්නේ එහෙනම්. මේ රොකට් එක නම් මාරයි. ඕගලන්ටම කියලා ඕගලන්ගේම සෙල්ලම් බඩු තියනවාද? ඒවත් හරියට සෙල්ලම් බඩු වගේමයි මාරයි ඈ. මට තමයි කියන්නේ ගෝරිල්ලා කියන මගින් බේරෙන්න කාටවත්ම බෑ. බීරුණත් කාටවත් ජීවත් වෙන්න බෑ. යෝ කැල්වත් කමන්නේ පරිස්සමෙන් හොදේ. මේක නම් හරි විනෝදයි ඇන්ටි. අන්න ඒක කැඩුනා වැටුනා. අයියෝ. අලුත් කණ්ඩායම් කොහොමද ඉතින්? මේක තමයි
තමයි ඔයලගේ අලුත්ම මෙහෙයුම. මෙන්න මේ අභ්‍යවකාශයේ තියෙන ඔක්කොම කුණු ටික ඔයගොල්ලෝ සුද්ධ කරන්න ඕන. හරි කරන්නටකෝ. නැත්නම් අපේ සංනිවේදක කුණු වලට මේවයි බාධා ඇති වෙනවා. ඉක්මනට වැඩේ කරන්න. සංනිවේදක කුණු කිව්වා. අයියෝ ඒක විහිළුවක් තේරෙන්නේ මං කොට කාර්යකින් ඥානෙ පදවලනේ දැන් තමයි තේරෙන්නේ ඒක කොච්චර විනෝදද කියලා. ටොලිය කැමති නෑ මං කවදාවත් ඩ්‍රයිව් කරනවට. එයාට ඕනේ හැමතිස්සෙම අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. වෙලාවට වැඩක් කරන්න. ඔය බගු තමයි හැමතිස්සෙම ඉන්න කියවන්නේ. සම්පූර්ණයෙන්ම මේවා ඒගොල්ලන්ගේ ලොකුකම් තමයි. එයාලට අපේ අගයක් නෑ ඒකයි. ඔයා ගානට කිව්වා සික්ස් එක. මට ගෝරි කියන්න. හා එහෙනම් මට වොලී කියන්න. ඔය කොහෙන්ද ලයිසන් ගත්තේ කියනවා බලනවා ඉස්සරහේ මොකද තියෙන්නේ කියලා ලොකු උල්කාපාරයක් නේද තියෙන්නේ ඔය කීඩිය මමත් විනාසයි මොඩ වඳුරෝ කුසීත ගෝරිල්ලා ඔයලගේ කංගරච්චලේ මට දැන් එපා වෙලා තියෙන්නේ කවුද කියනවද මට අලිගර බෝගෙන කනේ ගොඩාක් පන්න වර්ෂන් එක ඔය දෙන්න බ්ලෙන්ඩර් එකටයි ටෝස්ටර් එකටයි වඩාන්ටයි බලන්නකෝ මේ ටීවී එක ඔන් කරන්න නැතුව මොකද මම කර කර ඉන්නවා වැඩක් නැහැ කතා කරලා ඔයගොල්ලෝ නම් මෙහෙමම තමයි මම දැන් ඉක්මනටම යනවා මොලී ගැන බලන්න අනිත් ඔය යන්න මොඩ වඳුර මට අහුනොත් අල්මානා කරනද ඕ මාර ෂොට් එක ගෝන්ට වැඩේ කළා ඔය නියම අයියා. ටොලියගෙන් ගුටි ගන්න කොහොමද අයියාගේ නෑ ඔයගලගේ නිල්ලා හතම පිරිසිදුයි හරිම පිරිසිදුයි ඔන්න මට ගෝරි උගන්නම දේවල් බලන්නකෝ බලාගන්න ඕ මේවා තමයි ෂොට් වැඩි උනත් බකස් ඒකෙන් සමබරතාවය ඇති වෙනවා. ඔව් ඒක නම් ඇත්ත තමයි ඒකෙන් සමබරතාවය ඇති වෙනවා මෙන්න අපිට ගහනවා මං ඔයාව බේරගන්න එනවා ඔයා නම් ගෝරි ෂෝකනේ. ඒක ඔයාමට කීපාර කියලා දිනද කියලා මට කියන්න රොබ මල්ලේ 157යි 71යි ඔයලා මේ කොහෙටද වැඩි තියන්නේ මිෂන් එකක් ඉවරයි පේන්නේ නැද්ද බලන්නකෝ ඒ මොනවා වුණත් අර ගෝරිල්ලාගේ යන්නේ ඉර පැත්තට එදිලා යනවා පේනවද එයාලා අලු වෙන්න යන්නේ අපි ගිහලා මොනවද කරන්න ඕන ඔයා එලවන්නකෝ කොමිට ඔයා එලවන්න කොහොම හරි එයාලව ෂේප් කරගන්න සිද්ධ වෙනවා නැත්නම් ඉවරයි එක්මන් කරලා අපි මෙතනින් යන්න ඕනේ නෑ මං එයා සමාවිල්ලනකම් මෙතනින් හෙලවෙන්නේ නෑ. ඉක්මන් කරනවා බෝලියෝ අපි මෙතන යන්න ඕනේ නෑ එයා මගෙන් සමාව ගන්නකම් මම මෙතනින් හෙල්ලෙන්නේ හරි දැන් ඔයගොල්ලෝ ලස්සනට හරියටම වැඩේ කරා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් නැවත ආපහු හිටපු විදියට ඉන්න. not forget. මට ඇත්තටම ගොඩක් සතුටුයි අන්තිමට හරි අපි දෙන්නේ එකතු වුණ එකට මේ ගෝරිල්ලෝ නම් කිසි ගමකට නෑ ඔය දැන් මට කිව්වේ කිසි ගමකට නෑ කියලාද ඔව් අනේ ඔයාට තමයි කිව්වේ ඔය මම මං හිතන්නේ දැන් හැමදේම යථාර්ථයට පත් වෙලා තියෙනවා මට බොහොම සතුටුයි ඒ ගැන තමයි මං කියන්නේ